අරාබිකරේ ජනතාව නැගිටලා ඇවිල්ලා අරාබිකරේ ඉන්න ට්‍රම්ප්ගේ ගෝලයෝ ටික එළවලා දානවායි කියන එක ට්‍රම්ප් දන්නවා. ඒ හින්දා තමයි ට්‍රම්ප් අද ඉරානයත් එක්ක ඒ යුද්ධය නවත්ත ගන්න සැලසුම් කළේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න අපේ රටේ ඉතිහාසය මොන දේශපාලන පක්ෂේ බලේ හිටියත් හැමදාම අපි නිදහස් පලස්තීනය වෙනුවෙන් පෙරේ හිටපු රටක්. ඒ හින්දා අපි ඒක ටිකටම අපි ගෙන යනවා. ඒ ප්‍රතිපත්තියේ ඉන්න කියලා අපි අනුර කුමාර ජනාධිපතිවරයාට කියනවා. අපි ජනාධිපතිතුමාට එක දෙයක් කියනවා. ජනාධිපතිතුමනි මේ කොළඹ නගරේ තියෙනවා ඊශ්‍රායලයේ මධ්‍යස්ථාන තියෙනවා. නීති විරෝධී මධ්‍යස්ථාන තියෙනවා. ඒ මධ්‍යස්ථාන ටික ඔබතුමා වහම වහලා දාන්න ඕනේ. වහලා දාන්න ඕනේ. මොකද ඔබතුමාත් අපි වගේම පලස්තීන වෙනුවෙන් මේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉස්සරහා ඔබතුමා විපක්ෂයේ ඉන්නකොට අපිත් එක්ක එකට පාරට බෑලා කෑ ගහපු කෙනෙක් තමයි අද රටේ ජනාධිපති වෙලා ඉන්නේ. එහෙනම් අපි එතුමාට මතක් කරන ඉතිහාසය. ඒක මතක් කරලා අද අපේ රටේ යුද අපරාධකාරයෝ ඇවිල්ලා ඉන්නවා. IDF එකේ අපරාධකාරයෝ ඇවිල්ලා ඉන්නවා. ළමයි මරපු අපරාධකාරයෝ ඇවිල්ලා ඉන්නවා. පලස්තීනයේ ජනතාව මරපු අපරාධකාරයෝ ඇවිල්ලා ඒගොල්ලෝ වැලිගම ආරුගම්පේ වල ඒගොල්ලෝ සැප විඳිනවා. ඒ යුද අපරාධ කරලා ඇවිල්ලා. ඒ හින්දා අපි ජනාධිපතිතුමාට කියනවා යුද අපරාධකාරයෝ එන එක නවත්තන්න. යුද අපරාධකාරයෝ මෙරටට එන අයට වීසා නිකුත් කරන්න එපා. ඔබතුමාට ඒක කරන්න බලය තියෙනවා. ඒ හින්දා ඔබතුමාලගේ අර අතීතයේ තිබුණු පලස්තීනය වෙනුවෙන් සටන්කාමී ඉතිහාසය පෙන්වන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා විතරක් නෙමෙයි. අපි මේ සටන පටන් ගත්ත අද මේ අරගලය පලස්තීනයේ නිදහස දක්වා අපි ඉදිරියට ගෙන යනවායි කියමින් සියලු දෙනාටම අපි පැමිණීම ගැන නැවත වතාවක් අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.